ආයිබෝවන් අලුත් මාතෘකාවක් ගැන කතා කරන තමයි මේ විශේෂ වීඩියෝ එකක් කරන්නේ. ඔයා දන්නවද සමාජ ක්‍රියාකාරිකයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? සමාජ ක්‍රියාකාරිකයෙක්ගේ සමාජයේ අපි කියමු Facebook වෙන්න පුළුවන්. ඕනම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් වෙන්න පුළුවන්. මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකින් සමාජ මාධ්‍ය තුල සමාජ ක්‍රියාකාරිකයෙක්ට තියෙන ඕන වගකීම් ගොඩක් තියෙනවා. ඒ අතර අපි දකිනවා සමාජ ක්‍රියාකාරිකයෙක් වුණාට පස්සේ සමහර ඔය Facebook ක්‍රියාකාරිකයෝ ඉන්නවා Tamanගේ මතය විවිධ පක්ෂපාතවලට හැරවිලා ඇත්ත බොරුව දෙක කලවම් කරලා සමාජගත කරලා මිනිසුන්ගේ මතවාද වෙනස් කරන තත්වයකට අද මේ සමාජය තුල සමාජ මාධ්‍ය ඇතුලේ ගොඩාක් මිනිස්සු උත්සාහ කරනවා ඇත්ත වසන් කරන්න. ඒගොල්ලන්ගේ පෝස්ට් නැත්තම් ඒගොල්ලන්ගේ වීඩියෝස් හරහා සමාජයේ ඇත්ත බොරු විදියට පළ කරලා සමාජය නොමගාරින්න ගොඩක් දුරට ක්‍රියා කරනවා මේ සමාජ මාධ්‍ය හරහා. වැඩිපුරම බරපතලම සිද්ධිය තමයි වෙන්නේ සාමාන්‍ය සමාජයක් තුල එක් දවසකට ඔයා හිතන්න එක මිනිහෙක් කතා කරන්නේ 100කට වෙන්න පුළුවන්. එක මිනිහෙක්ට කතා කරන්නේ 100කට නැත්නම් 150ක් එක්ක එක දවසකට මිනිහෙක් කතා කරන්න පුළුවන්. මේ මතවාද ගැන යම් කිසි විමසීමක් කරන්න පුළුවන්. නමුත් සමාජ මාධ්‍ය තුල සමාජ ක්‍රියාකාරිකයෙක්ට එයාගේ පේජ් එක හරහා ඒගොල්ලන්ගේ ෆලෝ බේස් එක හරහා එකපාර එක විනාඩියක් තුල දසදහස් සංඛ්‍යාවකට එයාගේ මතය කතා කරන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය සමාජයට වඩා අතාත්වික සමාජයේ Facebook වගේ සමාජ මාධ්‍යයක් හරහා Tamanගේ මතය ගොඩ දෙනෙක්ට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතිනවා. නමුත් මේකෙදි සමහර අය මේ බලය පාවිච්චි කරනවා ඇත්ත බොරුව ලෙස සමාජගත කිරීමට. ඉතින් ඒක එච්චර සුදුසු කාර්යයක් නෙමෙයි. Tamanගේ සමාජ වගකීම සමාජ මේවර හරියට ඇත්ත ඇතිසැටියෙන් මිනිස්සුන්ට කියන්න උත්සාහ කරන එක ගොඩක් වටිනවා කියන එක මතක කරගන්න. නමුත් මෙහෙදී අපි දකිනවා ගොඩක් සමාජ ක්‍රියාකාරිකයෝ Tamanගේ views ගන්න, Tamanගේ followers base එක වැඩි කරගන්න, reach එක වැඩි කරගන්න ගොඩක් දුරට විවිධ gossip ඒ වගේම අවලාද සහ විවිධ බොරු දේවල් අසත්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් දුරට පතුරවනවා. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ pages follow කරලා තිනවා නම් විශේෂයෙන් මේවා unfollow කරන්න ඕගොල්ලන්ට තියෙනවා අයිතියක්. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුල විවිධ අකටයුතු දේ පිළිබඳව යම්කිසි ප්‍රචාරණයක් දකින්න තියෙනවා නම් ඒ පිළිබඳවත් ඔයා දැනගන්න. ඒවා බ්ලැක්ලිස්ට් කරන්න හරි report කරන්න හරි ඕගොල්ලන්ට හැකියාවක් තියෙනවා. මොකද වැරදි දේවල් සමාජගත වීම නතර කිරීම ඔයාට තියෙන වගකීමක් වෙනවා. එතනදී සමාජ මාධ්‍ය තුල නිවැරදි ප්‍රතිඵලදායක ඉෂ්ට සම්පන්න සමාජ මාධ්‍යයක් ගොඩනගන්න දුරාචාරයේ නොවන දුස්සීල මිනිසුන් මේ සමාජ මාධ්‍ය තුල ඕනතරම් pages හදාගෙන ඉන්නවා. ඉතින් ඒකෙදී නොමග යන page එක follow කරලා ඒවැ නොමග අදහස් ගන්න මිනිස්සු ඕනතරම් මේ සමාජය තුල ඉන්නවා. හැම එක්කෙනාම එක විදිය නැහැ. ගොඩ දෙනෙක් එක එක මතයන් එක එක මාර්ග ඔස්සේ ගමන් කරන නිසා ඒ සමාජ ක්‍රියාකාරීත්වයේ ඒ නොමග යවන සමාජ මතවාදීන්ට ක්‍රියාකාරිකයන්ට ඔයා රුකුලක් වෙන්න පුළුවන්. ඔයාගේ ඒ රියැක්ෂන් එක. ඒ නිසා ඇත්ත විදියටත් වැරදි දේ වැරදි විදියටත් ඒ වගේම Tamanගේ යාළුවන්ටත් ඇත්ත ඇතිසැටියෙන් හේතු දක්වලා හැකි කරුණු පමණක් Tamanගේ ටයිම්ලයින් එකට ෂෙයා කරන්න පුරුදු වෙන්න. ඒක නිසා ඕගොල්ලන්ට ජය වේවා. මම පොඩි මතක් කිරීමක් කරේ. ඉතින් මගේ page එකත් ඕගොල්ලෝ follow කරලා යන්න. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා.